චූටි බබෝ එක කැලෑවක හිටිය නරිහාමි කෙනෙකුට හුඟක් බඩගිනි වෙලා කෑමක් හොයා ඉන්නකොට එයා දැක්ක හාහාමි කෙනෙක් මොනවද ගෝණියක දමාගෙන අරගෙන යනවා. ඉතින් නරිහාමි මොකද දන්නවද කළේ? ඒ රස කෑම જાතියක් වෙන්න ඇති කියලා හිතලා හාහාමිට හොරෙන් එයා පස්සෙන් ගිහින් බලන්න හිතුවා. මේ විදිහට නරිහාමි හාහාමිට හොරෙන් ගස්වලට මුවා වෙවි හාහාමි පස්සෙන් ගියා. ටික දුරක් ගිය හාහාමි ලොකු ගසක් ළඟ නැවතුණා. කරේ තියාගෙන ආපු ගෝණියත් බිමින් තිබ්බා. හාහාමි ඊට පස්සේ ඒ ගෝණියෙන් මොනවද අරගෙන ගහේ තිබෙන බෙන එක හැංගුවා. හංගලා ඉවර වෙලා ආපසු යන්න ගියා. නරිහාමි ඉක්මනට බෙනේ ළඟට ගිහින් බැලුවා. ෂා මේ මිදි ගොඩක්නේ. නරිහාමිගේ කටට කෙලක් තිනුවා. හාහාමි එන්න කලින් සේරම ටික කන්න ඕනේ. එහෙම හිතපු නරිහාමි බෙනේ ඇතුළටම රිංගලා මිදි සේරම කෑවා. අන්තිමේදී බඩ ලොකු වෙලා නරිහාමිව බෙනේ ඇතුළේ හිර වුණා. ඒ නිසා මිදි හොරාව හාහාමිගේ අතටම අහු වුණා. ඉතින් පුංචි යාළුවනේ, ඔයාලා කවදාවත් කාගේවත් කිසිම දෙයක් හොරෙන් ගන්න පුරුදු වෙන්න එපා.